අම්මා පා මොන කරුණයක්ද මේක ඈ? සනසිල්ල මේ ගෙදර ඉන්න නෑනේ වැඩ ඇරිලා ඇවිල්ලා. ඈ උදේ ඉඳන් රෑ එළි වෙනකම් මම ගෙදර හිටියොත් මනේෂ තමයි අරක කරේ මේක කරේ අරක තමයි මේක තමයි අරක තමයි මේක තමයි. කිසිම නිදහසක් නෑ මට. හැමදාම මොකක් හරි වුණාම මගේ පිටින් තමයි යන්නේ. අර අපේ බොම් බූරුවෙක් ඉන්නවා මල්ලිට බයිද පිනාන හොදන්න. මම මොකද ඒකක් කරන්න ඕනේ? දැන් කෙල්ලෝ කියලා හැමදේම කරන්න ඕනේ කෙල්ලෝද? ඌ කාපු පිනාන ඌට හොදන්න බෑද? ඒකටත් කරේ මම තමයි. අම්මා ඒකටද මට බයින්නේ. තාත්තට මොනවද කිව්වම තාත්තත් එනවා මට කෑ ගහගන්න. මට නම් තිත්ත වෙලා තියෙන්නේ. මෙච්චර කල් මං කට වහගෙන හිටියා. මගේ කට ඇරියොත් විනාශයි කියලා දන්න හින්දා තමයි මං කට වහගෙන හිටියේ. ඒ වුණාට මං කියන දේ ඔයාලා අහන්නේ නෑනේ. දැන් මෙච්චර කල් මං ඔයාලා කියන දේ අහගෙන හිටියානේ. දැන් ඔයාලා මං කියන දේ අහන්නේ. මොකද්ද මේක? හැමතිස්සෙම මනේෂා මොන හරි වැඩ කරේ නැතත් මනේෂා. හැමදේකම සීමාවක් නෑනේ. මම ඉවසලා බැරිම තැන තමයි දැන් මේ කතා කරන්නේ. මෙහෙම කතා කරන්නේ නෑ ඊළඟ පාර මම යන්න ගෙදරින්. මොකද්ද මේක? මට කියලා නිදහසක් තියන්න බෑ. මම රස්සාවට යනවානේ රස්සාවට ගිහිල්ලා මම සල්ලි දෙනවා ගෙදරට වියදම් හරි බලන්න. අරු මොනවද කරන්නේ? අරු ගෙදර නිකන් ඉන්නේ. ඔයාලා මුකුත් කියනවනේ ඌට. ඌට මල්ලිට මොනවද කියන්නේ? ඔයාලා මුකුත් කියන්නේ පුතේ ගගා ඉන්නවා. මට තමයි හැමදේකටම ප්‍රශ්න දාගෙන ඉන්නේ. මට නම් තිත්ත වෙලා තියෙන සීමාවක් තියාගන්න හැමදේකම මට බැලගෙන ඉන්න එපා.